මේ දැන් අර ඊයේ ගමනක් යන තියෙනවා කියලා ආවට පස්සේ ගමන කැන්සල් කරානේ. අද යන්නේ ගමන. ඔව් යන්නත් ඕනේ. දැන් ප්‍රශ්නයක් නෑ ෂෙරෝන්. කායකේ මිස් එක හරි ගියා. මොකක්? මේ කාර් එකේ මිස් එක හරි? ගරාජ් එකටවත් දාන්න නැතුව? ඒක නේනම්. නිකම්ම හරි ගිහිල්ලානේ. ඒකට කෝකටත් ඔය ගරාජ් එකට දාලා චෙක් කරගන්න. එහෙම කරන්න ඕන තමයි. දැන් ඉතින් ওই ගමන මගෙත් එක ගිහිල්ලා එමු. ඕනේ නෑ ෂෙරෝන්. මට තනියම යන්න පුළුවන්. දැන් දුර ගමනක් නේද යන්න තියෙනවයි කිව්වේ. දැන් දුර ගමනක් යනකොට ආපහු ওই වාහනේ මිස් එක ආවොත් එහෙම? එහෙම වෙන එකක් නෑ. අපරාධනේ ළමයි රිස්ක් එකක් ගන්නෙ. ඉතින් දැන් ওই ගමන මගෙත් එක ගිහිල්ලා එමු. වාට පිස්සුද ෂෙරෝන්? ඔයා ගියාම කවුද කාසෙල් එක බලාගන්නේ? ඔයා තාත්තා කිව්ව වැඩේ විතරක් කරන්න. ඇයි පුතා කූල් ඩ්‍රින්ක්ස් වලට කැමති නැද්ද? මම වාට හොට් කොෆි එකක් ගෙන්නද? මෙයා නම් ගියාත්මේ ෆිල්ම්ස් වල ඇක්ට් කරපු විලන් කෙනෙක්ද කොහෙද? මැරිලා ඉපදිලා ඇවිල්ලා. ඔච්චර ගණන් උස්සන්න නැතුව කියහල්ලකෝ බං. ඇයි යකෝ? මං උදේ ආවහ උඹලට බත් අම්මන ගෑණිනේ. ඒක වස්සල කළා කියහල්ලකෝ. හැබැයි කොහෙද මේ තකහණිය උඹලා මේ යන්න හදන්නේ? යන්න හදන්නේ? යන්න හදන්නේ වන්දනාවේ. වන්දනාව? මේ යන ගමන් බිමන් ඔක්කොම උඹට දැන් කියලා යන්න උඹ මේ ගෙදර ළමාට නේද? අනේ නෑ මුතලානි මහත්තයා මම මේ කඩාපල. අම්මේ. මහින්දරත්න අනේ කලබල වෙලා මොකොත් කරගන්න බෑ මහින්දරත්න අපිට තව දරුවෙක් ඉන්නවා අන්න ඒක මතක තියාගන්න අය අපේ තැන වෙනස් වුණා කියලා නෑනේ ලොකු මැනිකේ. කොහේ ඉස්සුණත් ඉස්සෙනේ සුදු කොටිනේ. ඒ හාමුදුරුවනේ. දිනේරිස්ලා දන්නේ නෑනේ උන්ගේ මාර්යා මෙහෙන් පිටත් වුණා කියලා. සේරම ඉවරයි. ඇයි සිරිමා? පණ්ඩු මුදලාලි මහත්තයා යස සේනාධිපතියා වගේ පිටත් වුණා. අද දවස ගෙවෙන්න කලියෙන් නම් ඉලව් ගියා සිද්ධ වෙනවමයි. කියන දෙයක් තේරෙන්නේ කියන්නකෝ සිරිමා. මොකද උනේ? අප්පච්චි කොහෙද ගියේ? මට කනින් කොනින් ඇහුණා කර්තේ ඉසාලා කුටු කුටු ගහනවා. ඉන් තේරුවෙන්ම ගියේ ජිනේ ඉසාලා දැන් ඉන්න තැන හොයාගෙන. අනේ දෙයනේ විහංග. මුතලානි මහත්තයා ඊයේ ජෝන්සින්ගේ කොල්ලට හරකෙකුට වගේ තඩිපාලා දිනේරි ශාලායි ඉන්න තැන හොයාගෙන ඇත්තේ ඒකට තමයි. එක වලයි මිනි 3යි දවස් වෙනකොට. කට තිබුණ පළියට කියවන්න එපා සිරිමා. විහංගලට මුකුත් වෙලා නෑනේ. අනික අපච්චෝයේ ගියාට විහංගලට මුකුත් කරන්නත් බෑ. විහංගල වැරද්දක් කළා නෑ. යාලට මුකුත් වෙන්න. අනේ ඉතින් මට රවන්න කරවන්න එපා චූටි මැනිකේ. මට කටට ආවට කියුනේ. අනික මුතලාලි මහත්තයා හනුම ගිනී තියන්න හේ යනකොට එහෙම හිතෙන එක සාධාරණයිනේ. මං හිතලා කිව්වනේ මේ චූටි මැනිකේ. අනේ මගේ හිතට ලොකු බයක් දැනෙනවා සිරිමා.
නොකිව්වට මටත් එහෙම තමයි. එහෙමයි කියලා ඉතින් බවලත් උදවිය වෙච්ච අපි මොනවද කරන්නේ? කරන්න තියෙන එකම දේ උඩ ඉන්න දෙයියන්ට කියන එක තමයි. දෙයියෝ විහංගව බලාගනි. විහංග කාටවත් වැරද්දක් කළා නෑ සිරිමා. ඔය ඉස්කෝලේ මුරකාරයා කිව්ව කට කැටිච්ච කතාවෙන් පස්සේ තමයි මුදලාලි මහත්තයා සැක කරන්නේ බේබි මහත්තයාව මැරුවේ ජිනේරිස්ගේ කොල්ලෑ කියලා. බන්ට් එක ගාව මෝටර් සයිකලේ එරිච්ච වෙලාවේ රෑ 12ට විතර ජිනේරිස්ගේ කොල්ලත් එතන හිටියා කිව්වහම සැක හිතින එක අහන්න දෙයක්ද? එතකොට චූටිමැණිකේ මම මේ කල්පනා කරුවේ පොලිසිය ජිනේරිස්ගේ කොල්ලෑ පස්සේ පැන්නුවේ නැද්ද එතකොට? පොලිසිය ওই කතාව දන්නේ නෑ සිරිමා. අප්පච්චි කට උත්තරේටවත් විහංගව සැකයි කියලා කිව්වේ නෑ. මොනවා? ඔය කියන කම් මන් දන්නේ නෑනේ චූටිමැණිකේ ඔය කතන්දරේ. හරි. මට දැනුයි තේරුණි. මුදලාලි මහත්තයා එහෙම කරන්නේ නැත්තේ පොලිසියට අහුවෙලා හිරේ විලංගුවේ වැටුනොත් එයාට ඕන වැඩේ කරගන්න බැරුව යනවනේ. ඒකයි. ඒතරා දෙක වගේ හදාපු එකම කෙල්ල තමුන්ගේ බත් බෙලයගේ කොල්ල එක්ක පැටලෙවිච්ච එක තාම මුදලාලි මහත්තයාගේ හිතේ පැසුණා.